සඳහන් මේකෙන් ආශිර්වාදයෙන් සමාන උතුම්ෝ ඉස්හාසී ජසීස් මාදීස් තෝමා මාස්කම් මේක කොන්සස්වාදයෙන් Tatiyampi buddham saranam gacchami Tatiyampi dhammam saranam gacchami Tatiyampi sangham saranam gacchami Panatipata vedamani sikkhapadam samadhiyami Atinādāna vedamani sikkhapadam samadhiyami Kāmesu miccācārā vedamani sikkhapadam samadhiyami Musāvādā vedamani sikkhapadam samadhiyami Srāmedaya Majjapamādakkhāna vedamani sikkhapadam samadhiyami Samanta Cakkavālesu Atrā gacchantu devakkhā Saddhamman muni rājasya Srantu saddhamukkhedam Dhammasavana kālo ayam bhagavata Dhammasavana kālo ayam bhagavata Dhammasavana kālo ayam Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Siapin sing sau detis lakunin besitu Kelesun kerentu Waning muni utumang irodu Papasaramitam bhikkhave cittang pancapan Agantukiyehi upakkilesi upakkilekkhya
පුණ්‍යවන්ත වාසනාවන්ත සන්ධ්‍යාවක් වේවා. අද කැලණිය සාමණේරයන්ගේ අධිපතිතුමන් W.P. ආර්යරත්න මහත්මයා තමන් කල්‍යාණ මිත්‍ර හිතවත් සුවේන්ද්‍ර ප්‍රභුවරුන් සමග මේ පළාතේ කම්පැනි ස්ත්‍රීගේ ප්‍රභුවරුන් සමග මේ සාමමහා දේවාලයේ වසර 26ක් පිළිවෙලින් කරගෙන මේ ධර්මදේශනාව පැවැත්වීමෙන් විශේෂයෙන් ලංකාවේ ස්වාභාවික විපත්තෙන් දුන්නේ වෙනත් විශේෂ සාමීපරලෝකවන් ප්‍රාප්තවන් වීම සියලු දෙනාට කොහොමද වීම සීලවත් සිටින ලෝකස් සියලු දෙනාට පුණ්‍යානුමෝදන ආශිර්වාද ප්‍රාප්තවන් වීම එවැගේම විශේෂ ආරාධනයේ මේ ස්ථානයේ සම්ප්‍රාප්ත වූ සර්වජන මණිගේ ගම්පති සමුදායයේ ජයන්ත සියවාහන දේශවාසීන් ආශිර්වාද ප්‍රාර්ථනා වීම ආර්යරත්න මහත්මයාට සිදු කරන ආශිර්වාද දෙවියන් වෙනුවෙන් පවත්වන බුදු පූජා ආදී එල්පදෙන් සසන සියලු මහානුභාව සම්මාන සම්මානිත දෙවියන් පුණ්‍යානුමෝදනා කිරීම මේ සාමීමහා දේවාලයේදී ධර්ම දේශනාවේ මේකම සිදු කරනවා. ආර්යරත්න මහත්මයා තමන්ගේ ජන්මයේ ලැබුණු සුවිශේෂ මහජනතාවට ආශිර්වාද කිරීමේ ගැටළු ප්‍රශ්න ලෙඩ රෝග වලට දේවාශිර්වාදයේ මඟ පෙන්වීමේ ශක්තිය ඉතාම ශ්‍රද්ධාවන්ත සිටින යුක්තව ගෞරවණීය සිටින යුක්තව ඓතිහාසික කල්යාණී රාජමහා විහාරස්ථානයේ අසුරපති ශ්‍රී කල්යාණී රාජමහා විහාරස්ථානයේ උපේ විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රතිඥා සම්මානිත මහාචාර්ය අවදී දේවෝත්තම කොළඹිටියේ මහින්ද සංඝරත්නයා නායක ස්වාමීන් වහන්සේ විහාරස්ථානයේ මහා සංඝරත්නය ආශිර්වාද මඟ සෑම මාසයකම ඉදවත් දෙවියන් සලාපදාන පූජාව විහාරදී තමන්ගේ විහාර මන්දිරයේ සම්බුද්ධ පූජා පවත්වන අපේ ගුරු දේවෝත්තම නායක මහා ස්වාමීන් වහන්සේ මහා සංඝරත්නය දානය පූජා කළ කොපමණ වැඩකටයුතු වුණත් පොඩතරම් කාර්යවල වුණත් මෙතනට සේවය ලබා ගන්නට විශ්වාසවන්ත සිටින මහජනතාවට ඒ සේවා කිරීමේ එක අංගයක් විදිහට ඓතිහාසික කල්යාණී රාජමහා විහාරස්ථානයේදී ඒ උතුම් චාරිත්‍ර ධර්ම ඉතාම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් සිදු කරන බව විහාරයේ මහත්මයාට එදිනෙදා මේ සාමදේවාලයේ ගෞරවයෙන් දෙන්න විශේෂ ස්ථානයක් අවුරුදු 26ක් වගේ දීර්ඝ කාල පරිච්ඡේදයක් මේ පුණ්‍යවන්ත කැලණිය ප්‍රදේශයේ බොහෝ ජනතාවට රටේ නම් දෙසින් බබුල් පළාතෙන් උඩරට පළාතෙන් බස්නාහිර පළාතෙන් රජරට පළාතෙන් නැගෙනහිර පළාතෙන් මේ ස්ථානයේ පැමිණෙන බැදිමතු යහපත් පිණිස ආශිර්වාද පිණිස ලෙඩ දුක් සමනයේ පිණිස රහපුරුපත්තු දෝෂාන්තකාරයන් තුනීවීම පිණිස දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වැඩිහිටියන්ගේ රැකී ආරක්ෂා කටයුතු විදේශගත වීම ආදී සියලු කටයුතු වලට සපෝට් ආශිර්වාද පිණිස එවැගේම ග්‍රහ දෝෂ වලින් රෝග දෝෂ වලින් අමනුෂ්‍ය දෝෂ වලින් අපහසුතාවයේ පත්වන බොහෝ දෙනෙකුට ආශිර්වාද කිරීම ආර්යවර්තමානී ස්වාමීන්
සිද්ධ කරනවා. අද වසර 26ක් පිරෙන මේ වෙලාවේදී විශේෂයෙන්ම තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සත්‍යමේ මේ මොණියෝනි දේශනා කරන මේ පින් කරන්නේ ශ්‍රී විශ්වවිද්‍යාලයට උතුම්මණියන්ට බඹලොව සදෙව්ලොව නිමත සම්බුද්ධ ශාසනය අපේ මාතෘ ගුරු සරණ සියලු දෙවියන් අනුමෝදනා කිරීමට ඔබතුමන්ගේ ආශිර්වාද දේවාශිර්වාද දුරට එල්ම බැල්ම රැකවරණ ආශිර්වාද ලබා දෙන සියලු දේවරාජ සමූහයාට දෙවි දේවතාවුන්ට පුණ්‍යානුමෝදනා කිරීම තමන්ගේ මෞඛ්‍ය පරපුරේ පරලෝක ප්‍රාප්ත වූ මෙතිනියගේ මෞඛ්‍ය පරපුරේ පරලෝක ප්‍රාප්ත වූ සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වන ගම්පහ දිස්ත්‍රික්කයේ සර්වජන පෙරේගේ සංවිධායක ජයන්ත අපත්මෙතුමාගේ සියලු ප්‍රභූවරුන්ට ආයත පිළිතුරට ඒ දෙමාපියන් සවිසුලියන් දුවාදරුවන් මුළුමනින් පෞද්ගලිකයාට ආශිර්වාද මාර්ගයේ අරමුණ බලාපොරොත්තු ප්‍රාර්ථනා අභිලාෂයයි අදවිතාවතුන් මේ සාමහා දේවාල පරිශ්‍රයේදී භූමියේදී සිද්ධ කරන්න බලාපොරොත්තු වන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉතාම වැදගත් කාරණය අපි හැම කෙනෙකුටම ජීවිතය, පෞල් ජීවිතය, සමාජ ජීවිතය, වෘත්තීය ජීවිතය, රැකියාව සම්බන්ධ ජීවිතය. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි අමතක නොකළ යුතු නොසලකා හැරීමක් සිද්ධ නොකළ යුතු ඉතාම වැදගත් දේ තමයි අපි හැම කෙනෙකුටම ඔබ හැම කෙනෙකුටම දුක්ඛේ තියෙනවා ආධ්‍යාත්මික ජීවිතය. ආධ්‍යාත්මික ජීවිතය කියලා කියන්නේ තමන්ගේ හිත සහ හිත පොහොසත් කර ගැනීම, හිත පිරිසිදු කර ගැනීම පිළිබඳව වගකීමක් වෙනවා. මේ ලෝකයේ ජීවිතයේ වගකීම් අපි අවසන් කරලා මේ භවයේ නිමාන කරලා කවදා හරි දවසක අපි මේ ජීවිතේ ඊළඟ ජීවිතේ පටන් ගන්න සංසාරේ පිටත් වෙලා යනකොට අපි ඉතින් අල්ලන හැම දෙයක්ම ඒ වගේම තමයි රැස් කරන හැම දෙයක්ම හැම යාළු මිත්‍රයෙක්ම නැදයෙක්ම මොනවද මේ ශරීරය මේ මහ පොළේ ඉතුරු කරලා යනවා. අර්ථා දුරේ නියුත්තන්ගේ ශමසානේ විබන්ධව සුතං දුසුතං ජෛව දැක්චන්තුමන දැක්චි. අපි රැස් කරන ධනෙ වස්තුව නිලමුදල් මේ භෞතික සම්පත් ගෙවල් දොරවල් සියල්ල ඒ තියෙන තැන්වල නතර වෙනවා. අපි මේ ජීවිතේ විපාක කරලා ඊළඟ ජීවිතේ පටන් ගන්න පුළුවන්. ශමසානේ විබන්ධව ඔබට සෙනෙහසින් ගෞරවයෙන් ආදරයෙන් දෙදීමේ කටයුතු කරන පෞද්ගලික උදවියට ඥාතීන්ට නිතරම සුසානේ දක්වා පමණක් ඉන්න පුළුවන් වෙනවා. සුසානේදී අපේ මේ ශරීරය මේ ඉන්න තැනට ඉන්න පරිසරයේ ඉදිරි කරලා ඉතින් පිටුලා යන අපිට අරගෙන යන්නේ අපි පෝෂණය කරපු චිත්ත ශක්තිය, විඥාන ශක්තිය, තථාගත බුදුරජාණන් වහන්සේ ආධ්‍යාත්මික පැහැදිලිව පැහැදිලි කරන්නේ ඒ ආකාරය. ඉරෝදාන හැමදවසම ඉරෝදාවේ ඉර බැසෙන සෑම සන්ධ්‍යාවකම ඉර බැසෙන මොහොතදී අපි ඒ දවසේ තමන්ගේ හිත පිරිසිදු කිරීමට, පොහොසත් කිරීමට, පුණ්‍යවන්ත කිරීමට, වාසනාවන්ත කිරීමට, උමනට යුක්තේතුමාන කියන දිනපතාම සිහිපත් කරලා ඒ පුණ්‍ය ධනයෙන් පොහොසත් තමන්ගේ ජීවිතය ගත කරන්නට උත්සාහ
මනුස්ස ලෝකේ මනුස්ස ජීවිතය ලබන්නේ මනුස්ස ජීවිතයේ පරමාංශ ඉන්ද්‍රිය කරන්නේ මනුස්ස ජීවිතයේ ආයු සම්පත් නියෝගී සම්පත් කායික මානසික සුව සම්පත් කායික මානසික බල සම්පත් ධන දාන්‍ය සම්පත් පරිවර්තන සම්පත් මේ වාසභූමි වාසස්ථාන මේ සියල්ල ලැබෙන්නට බෞද්ධ හේතු වගේ අපිට ආධ්‍යාත්මික හේතු බලපානවා. සංසාර ජීවිතේ අපි රැස් කරගත් කර්ම ශක්තියේ බලපෑම අනුව තමයි අපි ඒ කෙනාගේ ජීවිත ආයුෂ වෙනස් වෙන්නේ, නිරෝගීකම වෙනස් වෙන්නේ, ලැබෙන දේවල් වෙනස් වෙන්නේ, විවිධ සැප දුක වෙනස් වෙන්නේ. ඒ නිසා අපි මේ ගත කරන මොහොත පමණක් අපි සංසාර ජීවිතයේ මතුවනාදී පිළිබඳ ඈත පිළිබඳව ඉතාම එක්වකින් අවබෝධයකින් කරුණ වටහා ගැනීමකින් යුක්තව ඉර උදාවන හැම දවසකම ඒ ඉර උදාවේ ආත්මය දක්වා ගත කරන ජීවිතයේ පුණ්‍ය ගුණ ශක්තිය, කුසල ගුණ ශක්තිය, ආධ්‍යාත්මික ගුණ ශක්තිය උපදවා ගැනීමට ඉතාම කරුණාවෙන් කටයුතු කරනවා. ධනය තියෙන කෙනෙක් ධනය උපදින ක්‍රම ගැන සැලකිලිමත් වෙනවා. ධනය විනාශ වන ඒකට කොහොමද ඉතාම සැලකිලිමත් තමයි ධනය ආරක්ෂා කරගන්නවා. නුවණ තියෙන කෙනෙක් නුවණ පිළිගන්නට ඉන්නේ අලුතෙන් නුවණ රැස් කරගෙන දැනුමින් තමන්ට තියෙන වටිනාකම ඉගෙනගන්නවා. උසස් වැදගත් ගෞරවණීය රැකියාවකට වෘත්තියේ ඒ වෘත්තිය රැකියාව බබලන විදියට වටිනාකම වැඩි වෙන විදියට වටිනාකම එකතු කරගන්නවා. ඒ වගේ තමයි අපේ පුණ්‍ය ශක්තිය, පින් ගුණ ශක්තිය, කුසල ගුණ ශක්තිය, ආධ්‍යාත්මික ගුණ ශක්තිය වැඩි දියුණු කරගැනීමට අපි කටයුතු කරනවා. හරියට මඟ වියදම් වලින් දුර බැහැර ප්‍රදේශයකට ගියම පිටරටකට ගියම අපි අරගෙන මඟ වියදම් ක්‍රමානුකූලව ෂේ වෙනවා වගේ අඩු වෙනවා වගේ මේ මනුස්ස ජීවිතය කියන්නේ රසුලිය සුගතියේ ප්‍රකරණ ජීවිතයේ සංසාරයේ රැස් කරගත් පුණ්‍ය ගුණ ශක්තිය ප්‍රමාණිකව ෂේ කියන්න පුළුවන්. අපිට තියෙන අපි සතු තමන් සතුව තියෙන කර්ම ශක්තියේ හොඳම කොටස තමයි දැනට මේ බුද්ධ විදිහේ සිටින්නේ. කර්මයේ පෙළගෙන අපිට තියෙන ශක්තිමත් පුණ්‍ය ශක්තිය, වාසනා ශක්තිය, දුර්වල වාසනා ශක්තිය, ශක්තිමත් පාප ශක්තිය, ඒ වගේම තමයි දුර්වල පාප ශක්තිය. අර පව් පෙළගෙන මුලින්ම පෙළගෙන බලවත්ම පාප ශක්තිය, ආනන්තරිය පාප ශක්තිය. ඒ වගේ තමයි මේ මනුස්ස ජීවිතයේ මුලින්ම අගදක්වා අපි විඳින පුණ්‍ය ශක්තිය, වාසනා ශක්තිය, කුසල ගුණ ශක්තිය, ආධ්‍යාත්මික ගුණ ශක්තිය, සංසාර ජීවිතයේ අපි සතු බලවත්ම පුණ්‍ය ශක්තිය අපි මේ විඳින්නේ මේ සිටිනේ. මෙතනින් පින් රැස් කරනොගෙන, මෙතනින් යහපත් ගුණ රැස් කරනොගෙන, මෙතනින් ආධ්‍යාත්මික ගුණ රැස් කරගෙන ගන්නේ නැතුව අපි පිටේ යන්නේ මේක වඩා ආශින් පිළිගුණ, නිරෝගීකමෙන් පිළිගුණ, කායික මානසික බලයෙන් සපදී පිළිගුණ, ප්‍රඥාවෙන් පිළිගුණ තැනකට ජීවිතය ඇදගෙන වැඩීමේ හේතුවක් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැවිදි අපට, ගිහි ඔබට, දෙවියන්ට, මනුෂ්‍යයන්ට දේශනා කරන්නේ පුඤ්ඤං චේ පුරිසෝ කෛරාතේ මංගලං තම්පි ඡන්දං කෛරාත සුභෝ පුඤ්ඤසුචේ ගොවිතැන් බක්කර ජීවිකාව සපයා ගන්න කෙනෙක් එළඹෙන හැම මොහොතකම අපේ වර්තමාන රටේ භාෂාවෙන් කියනවා නම් අවුරුද්දේ හැම කන්නේකම උත්සාහවත් වෙලා ගොවිතැන් බක් කරන්නා වගේ මල් සකස් කරන මල් අලෙවි කරලා මල් මාලා අලෙවි කරන ජීවත් වෙන කෙනෙක් හැම දවසම මල් රැස් කරලා මල් පිළිවෙලට තියලා
මල් මානස් කස්කලා මල් වෙලදාමේ ජීවිතාව සකස් කිරීමට දිනපතා උත්සාහ කරනවා වගේ එවිට අපේ ගෘහ ජීවිතය කරනවා අපේ පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය ආධ්‍යාත්මික ගුණ ශක්තිය පොහොසත් වෙන නිසා හැම දවසකම ඉතාම කල්පනාවෙන් හේතුවෙනවා තමන්ගේ අම්මට තාත්තට හදවතින්ම උපස්ථාන කිරීම තමන්ගේ දරු පවුල හදවතින්ම රැකබලා ගැනීම තමන්ගේ මේ ලෝකයේ සමාජයේ උදව් අවශ්‍ය පිළිත් අවශ්‍ය කෙනෙක් දැනත් උදව් ඒ වෙනුවෙන් කටයුතු කිරීම අඩුම තරමේ කුසලින්නේ ඒ සංස්කෘතිය බාග්ගුලිය වතුර ටිකක් හරි දීමෙන් ඉර පායන හැම දවසකම ඉර උදාවන හැම දිනෙකම තමන්ගේ ජීවිතේ පුංචිම පින්කම් කරලා ඒ පුණ්‍ය ගුණ ශක්තිය දියුණු කර ගැනීමයි අපේ පැරණි පාරම්පරික මුතුන් මිත්තන්ගේ සිරිත බවට පත්වන්නේ. වැඩිහිටියවට මතකයි අපේ පුරාණ මුතුන් මිත්ත භක්ති ගාන තමයි අතර ගන්නවා. මේ භක්ති ගානේ එක බක්කුලියක් හදලා අවබෝධ හරි ඒක ළඟ තියෙන තැනක විගානක් හදලා එතනට ඒ බක්කුලිය දෙනවා. ඒ මේ කාට හරි කුසලීන් සතුට මේ වත්තුලිය ආහාරයක් වේවා කියලා තමයි තියෙනවා ඉතාලේ අම්මලා ඉගුල් හොදලා ඒ ඉගුල් වතුර පොළොවට කරද්දී ඉතින් ප්‍රාර්ථනා කරනවා කුසලීන් හැට නොවන මොනම හරි සත්‍යයකට මේ ඉගුල් වතුර ටික ආහාරයක් වේවා කියන ප්‍රාර්ථනා අන්න ඒ අර බුදුරජාණන් වහන්සේ ධර්මෝපදේශය අපේ පාරම්පරික ඇත්තෝ වැඩිහිටියන් අනුගමනය කරන්න පුරුදු වෙලා තිබෙන්නේ. ඊළඟ හැම දවසකම කෙනෙකුට උදව්වක් කරන්න, උපකාරයක් කරන්න, පිටක් දෙන්න, ශක්තියක් දෙන්න. කුසලින් ඉන්න, විපාසයෙන් ඉන්න, මිනිස්සෙකු හරි සත්‍යයකු හරි පිටක් දෙන්න. Taman දන්න අසනීපයක් ඇති කෙනෙක්, ශරීර අපහසුතාවයෙන් ඉන්න කෙනෙක්, රෝගල්ගත වෙන කෙනෙක් ඉන්නවා ගිහිල්ලා බලලා කතා කරලා ඉතින් අවශ්‍යතාවක් සම්පූර්ණ කරලා දීලා තමන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා කායික වේදනාති මානසික වේදනාති චිත්ත පීඩාති රෝග පීඩාති යත්නම්ගේ කායික දුක් නිවෙන්න මානසික දුක් නිවෙන්න රෝග දුක් නිවෙන්න ශරීර අපහසුතාව නැති වෙන්න ඒක තමයි ඉතින් පින් රැස් කරගන්නේ. නැන්දෑවේ නිින්දට යන කලින් ඇඟ පිරිසිදු කරගෙන පිරිසිදු නිින්දට සූදානම් වෙලා නිින්දට මොහොතකට කලින් තමන් බුදුරදුන් සිහිපත් කරලා ධර්ම රත්නය සිහිපත් කරලා උතුම්මාරි සම්බුදු මහා සංඝ රත්නය සිහිපත් කරලා කෙටියෙන් නමක් වන්දනා කරලා දෙවියන්ට දෙවියලා අද දවසේ තමන්ට ජීවත් වෙන්න ජීවිතේ පවත්වා ගන්න අනාවරක්ෂා කරගන්න උදව් වුණ උපකාර වුණ පිහිට වුණ ශක්තියක් වුණ ඇහැට පෙනෙන නොපෙනෙන ළඟ සිටින දුර සිටින සියලු දෙනාට ප්‍රතිගුණ පූර්වක සිටින පුණ්‍යානුමෝදනා කරලා ඊළඟ ප්‍රාර්ථනා කරනවා මා ඇතුළු කොට තමන් ඇතුළු කොට මේ ලෝකයේ ඉන්න දෙවියන් සහිත සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියන ප්‍රාර්ථනාව හැම කෙනාම දුකට අකමැති සැපට කැමති පීඩාවට අකමැති යහපතට කැමති මරණයට අකමැති ජීවිතයට කැමති පිරිහීමට අකමැති දියුණුවට කැමති දුකට අකමැති සතුටට කැමති ආරක්ෂා සම්පත සතුටින් ජීවත් වීම තමයි හැම මිනිසෙකුම හැම සත්වයෙකුම හැම ජීවියෙකුම හැම ප්‍රාණියෙකුම ප්‍රාර්ථනාවක් පත්වෙන්නේ තිරසංගත ජීවිත ලබලා තියෙන අහිංසක සත්වුන්ගේ ජීවිතේකම ප්‍රාර්ථනාව අනාරක්ෂා කරගන්න තමන් සමග ඉන්න තමන්ගේ පිරිස ආරක්ෂා කරගන්න කුස පිරෙන්න ආහාර පාන ලබන්න විරුපත්‍රිතව විවේකව අනාරක්ෂා කරගෙන ජීවත් වන්න මනුෂ්‍යයන්ට ඒ මාර්ගවල දියුණු වෙන්න ආශාවක් තියෙනවා දැනුම ලබන්න
ආශාවක් තියෙනවා. වැදගත් විදියට ජීවත් වෙන්න ආශාවක් තියෙනවා. ගෞරවනීය විදියට ජීවත් වෙන්න ආශාවක් තියෙනවා. තමන්ට උපමා කරලා තමන් ගැන හිතන විදිය කල්පනා කරලා ඒ විදියට සියලුම සත්‍යයන්ගේ සියලුම ජීවීන්ගේ සියලුම ප්‍රාණීන්ගේ යහපත එක මොහොතකට හරි ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් ඒක මේ ජීවිතේ අප්‍රමාණ තමන් විදිහට පිරියන ශක්තියක් විදියට තථාගතයන් වහන්සේ දෙන්නා. ඒ අවස්ථාවක උන්වහන්සේ විශේෂ උත්තරයක් දේශනා කරනවා. තමන්ට දන් පූජා කරන, සිව් පූජා කරන, ආවාස පූජා කරන, ඉලම් මේ පූජා කරන, මේ සිව් වශයෙන් උපස්ථාන කරන දායක වෙනෝගේ තමන් ලබන සිව් වශයෙන් ණය ගෙවෙන්න තමන්ට කොහොමද ශ්‍රමණ සාරුප්‍ය විදියට ශ්‍රමණ ස්වરૂපයේ ජීවිතය ගත කරන්න පුළුවන්. ඒක තත්පරයක් හරි තත්පර කීපයක් හරි විනාඩි කීපයක් හරි හදවතින්ම තමන්ට තමා ඇතුළු සියලු සත්වයන්ගේ යහපත, ශාන්තිය, වාසනාව, අභිවෘද්ධිය දියුණුව සැලද මෙත් සිතින් අවංක සිතින් ප්‍රාර්ථනා කරනවා. මේ තුන් පාරිශුද්ධ වෙච්චිත දියුණු කරගෙන ඒක තමයි අප්‍රමාණ ආශිර්වාදයක් විදියටයි තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා මේ ලෝකේ ඉපදුණු පහළ වුණු අපේ ලෝකයේ ගැන ජීවිතය ගැන ඥානය උතුම් ධර්මයේ දේශනා කරන උතුමන් ශාස්ත්‍රෝන් දාර්ශනිකයන් විද්‍යාඥයන් අතර මෙත්සිත පැතිරවීමේ මෙත්සිත දියුණු කිරීමේ මෙත්සිත බලවත් කිරීමේ ගුණය කියලා දෙන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වහන්සේ. දියුණු වූ මෙත්සිත, ස්ථාවර වූ මෙත්සිත, බලවත් වූ මෙත්සිත මොන වගේද කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. හරියට එකම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවා තමන්ගේ මුළු ජීවිතේම වගේ හිතලා ගෞරවයෙන් සෙනෙහසින් ආදරයෙන් ආරක්ෂා කරනවා වගේ එක ඇසක් තියෙන කෙනෙක්, එක ඇසක් පමණ පේන කෙනෙක්, මේ ඇස තමන්ගේ පණවගේ ආරක්ෂා කරගන්නවා වගේ මේ ලෝකේ කොහොමද ඇතුළකොට දෙවියන් සමග සියලු සත්වයන්, සියලු ජීවීන්ගේ, සියලු ප්‍රාණීන්ගේ යහපත, වාසනාව, සැපත, අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන පුළුවන් සිතක් දියුණු කරගත්තොත් අන්න ඒ සිත තමයි මහා මෙත්සිත කියලා හඳුන්වනවා. ඒකම දෙවියන්ගේ ආශිර්වාදය, දෙවියන්ගේ ආරක්ෂාව, දෙවියන්ගේ ආකර්ෂණය, දෙවියන්ගේ ඇල්ම, දෙවියන්ගේ බැල්ම නිතරම තමන්ගේ වාසස්ථානයට, තමන්ගේ කටයුතු වලට, තමන්ගේ අනාගතයට දීපින්නු තුන්වෙනි පැවිදි පිරිසිදියේ අපිට ඒ විහාරස්ථාන සිද්ධාස්ථාන වලට ඒ දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව රැකවරණය ලබා ගැනීම සඳහා මෙත්සිත තරම් බලවත්, මෙත්සිත තරම් ආශිර්වාදවත්, මෙත්සිත තරම් ආනුභාව සම්පන්න, මෙත්සිත තරම් ප්‍රතිඵල සම්පන්න වෙනත් පිරිසිදු නිර්මල සුවසන් පාරිශුද්ධ සිත අපිට උපදවා ගන්න නොහැකි බව තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක ක්ෂණය අසුරු ලසන සහ තමන්ට පුළුවන් නම් තමන් කරපු සියලු සත්වයෝ සෝපත් වේවා කියන විද හදවතින්ම හිතන්න, හදවතින් ගැඹුරින්ම හිතන්න, මුළු හදවතින්ම හිතලා ඒ විදිහට ප්‍රාර්ථනා කරන්න. මේක තමන්ට අප්‍රමාණ ආශිර්වාද වෙච්චින කවුරුත් ඒ වගේම තමන්ට ජීවිතේ උදව් කරපු, උපකාර කරපු, පිළිකරන ශක්තියක් ආශිර්වාදයක් මෞඛ්‍යදුන් ආහාර පාන දුන් දෙමෝපියන් සිල්පසංසදුන් ගුරුවරුන් ජීවිතේ ආරක්ෂා සල්සුන් ඥාති වේදිකයන් ගුරුවරුන් සත්පුරුෂයන් සිහිපත් කරලා තමන්ට ජීවිතේ ශක්තියක් ආශිර්වාදයක් ඒ හැම දෙනාටම කලගුණ සලකන විද, කලගුණ සලකන වචන, කලගුණ සලකන ක්‍රියාවන්ගෙන් සිත
යහපත අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් අපිට මනුස්ස ජීවිතයේ උපදවාගන්න තවත් මහා පිංසිත අර්ගිත්සිත වගේම මෛත්‍රී සිත වගේම කලගුණ සලකන සිත. ඒ වගේමයි පින්වත්නි කරුණාවන්ත සිත. කරුණාවන්ත සිත කියලා කියන්නේ කායික දුක් තියෙන කෙනෙකුගේ කායික දුක දැකලා මානසික දුක් තියෙන කෙනෙකුගේ මානසික දුක දැකලා ජීවිතයේ අපහසුතාව කරදරයක් පීඩාවක් තියෙන කෙනෙකුගේ අපහසුතාව පීඩාව කරදරේ දැකලා ලෙඩක් තියෙන අසනීපයක් තියෙන ශාරීරික වේදනාවක් තියෙන කෙනෙකුගේ ඒක කරලා තමන් හදවතින්ම ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් වචනින්ගේ ප්‍රාර්ථනාව ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඒ සඳහා ඒ දුක නිවීමට තමන්ට යමක් කළ හැකි නම් කෙනෙකුගේ දුක, සත්වයෙකුගේ දුක, ජීවියෙකුගේ දුක, ප්‍රාණියෙකුගේ දුක නිවන්නට අපේ හිතේ ඇති වෙන ප්‍රසන්න වීමයි හඳුන්වන්නේ කරුණාවන්ත සිතේ. ඒ මනුස්ස හිතක අපි වගේ හිතක උපදවන්න පුළුවන් අප්‍රමාණ ගුණ ශක්තියක් තියෙන පිටා. ඒ වගේමයි තථාගත බුදුරජාණන් වහන්සේ පිළිබඳ ස්වාසෝ දහසක් ධර්මස්කන්ධයේ පිළිබඳ අෂ්ටාංගික පුද්ගල මහා සංඝරත්නය පිළිබඳ හදවතින් අපි ප්‍රසාදයක් පැහැදීමක් ඇති කරගෙන ලෝකේ ඒ තමන්ට ආශීර්වාද පිණිස පවතින තමන්ට පින් පිණිස පවතින තමන්ට ආධ්‍යාත්මික මඟ පෙන්වීම පිණිස පවතින උතුම් වස්තුව තථාගත බුදුරජාණන් වහන්සේ බවත් ඒ කුසත් හිමේ බවත් මහරහතන් වහන්සේලා තුළට යාරේ පිරිසිදු පාරිශුද්ධ මහා සංඝරත්න ආශීර්වාදේ බවත් තමන්ගේ හිතින් දැනගෙන තමන්ගේ හිතින් අඳුනගෙන නොසෙල් වෙන අකම්පිත අචල පාරිශුද්ධ ශ්‍රද්ධාව දිනු කරගන්න පුළුවන් නම් මේ කියන මේ සිත කරුණාවන්ත සිත, කලගුණ සලකන සිත, ශ්‍රද්ධාවන්ත සිත දියුණු කරගැනීමේ, පොහොසත් කරගැනීමේ, ශක්තිමත් කරගැනීමේ ඇවිත් අපට දුක ජීවිත ගත කරන ඔබට මේ සංසාර ජීවිතයේ ආධ්‍යාත්මික ගුණ පොහොසත් කරගැනීමේ වාසනාව වේනව තථාගත බුදුරජාණන් වහන්සේ අපේ මහා කරුණාවෙන් දේශනා කරනවා. අද මේ සාමවනා දේවාලයේ වසර 26ක් පිරීමේ සංවත්සරයේ නිතිපොළේ අපේ WPR රත්නාත්මා යෝගීව මෙතිනී පෞද්ගලික සියලු දෙනා සිද්ධ කරන මේ පින්කමේදී මේ පුණ්‍ය භූමියේ වඩින මේ ස්ථානයේ සිටිනවන්ට ආශිර්වාද කරන සියලු මහානුභාව සම්පන්න සම්මාදිෂ්ඨ දේවතාවුන්ට ගෞරවයක් ලෙස කල්නී ශ්‍රී විභීෂණ දෙවියන් තුමාණිය දෙවියන් තුරුට මේ රට සම්බුද්ධ ශාසනය උදාරවත් සරණ සියලු දෙවියන්ට ගෞරව පිණිස අපි මේ උතුම් බුද්ධ රත්නයේ උදාවවාදී තාමත් මතකවාගෙන ජීවිතයේ සම්බන්ධ කරගෙන ජීවිතයේ පිළිපදින්නට අදිෂ්ඨාන කරගෙන ලෙස අදමන් කවුරුන අකුසල අපල දුරුකොට සදහම් සුණ කුසල පුණ්‍ය ශක්තිය දුරුකොට සසර දුකින් නිවී නිදහස් ලබන ශාන්ත ලෝකෝත්තර උතුම් නිර්වාණ ධර්මාවබෝධයේ පිණිසම ඔබ හැම දිනකට මෞර්යෝපියන් තුරු පෞද්ගලික දිනකට සියලුම දෙවියන්ට මියගිය ඥාතීන්ට සියලු සත්‍යයන්ට මේ පින් හේතු වාසනාව වේවා. සියලු දෙවියන් දෙවියෝ මේ පින් අනුමෝදන් දෙවියන්ගේ දිව්‍ය තේජස් දිව්‍යානුභාවයේ දිව්‍ය බලය දිව්‍යාංශ දිව්‍යවන්ත දිව්‍ය සත්‍ය විමාන දිව්‍ය තේජස් මේ පින් බලයේ මේ පුණ්‍ය භූමියේ පින් බලය වඩාමත් වේවා. WPR මහත්මයාට දෙන පෞලේ දෙනාට විශේෂයෙන්ම සම්භාවනීය පින්තුන්ගේ සම්බන්ධ වන සර්වජන බලවේගී ගම්පද ශ්‍රී සංවිධානයේ ජයපත්මා ප්‍රධාන ඒ සියලු ආරාධිතවන්තන්ට දිරුදාමේ පටන් රාත්‍රිය දක්වා රාත්‍රිය උදා වූ තැන් පටන් නැවත නිදිය දක්වා මේ භූමියට
දෙවියන්ගේ ආශිර්වාදය, දෙවියන්ගේ ඇල්ම, දෙවියන්ගේ බැල්ම, දෙවියන්ගේ රැකවරණ, දෙවියන්ගේ ආනුභාවය හේතු වාසනා වේවා. දෙවියන්ගේ ආකාශත්තා චුම්මත්තා දීවානාගාමි පුඤ්ඤං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තා චුම්මත්තා දීවානාගාමි පුඤ්ඤං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං වරං ආකාශත්තා චුම්මත්තා දීවානාගාමි පුඤ්ඤං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං සදා. මේකේ අපේ පියාණන් දෙපාර්ශ්වයෙන් ඔහෙන් දෙනානේ සම්භාවනීය මොහොත අපහැන දෙනානේ මෞපරපුරේ, පියපරපුරේ, ගුරුපරපුරේ, ඥාතිපරපුරේ නීගේ උතුමන්ට සත්පුරුෂයන් ඥාතීන්ට අත්පත් වේවා, නීති වේවා, නමෝතා වේවා. නියතංගේ ජීවිත සපවත් වේවා, සුවපත් වේවා, යහපත් වේවා, වාසනාවන්ත වේවා. උතුම් නිවන් සුව හේතු වාසනා වේවා. සම්මා දේවාලයේ වසවිසින අද මේ සිද්ධ ධර්ම දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ ගෞරවය, ධර්ම ගෞරවය, ධර්ම රත්නයේ සිද්ධ කරන ගෞරවය, සහභාගී වන හැම දෙනාම සිද්ධ ලෝකදින ආකාරයට සිද්ධ කිරීමෙන් පරිසර සමාදම් වීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් මధుදහම් කටයුතු පූජා කිරීමෙන් බොහෝ දෙනෙකුගේ සිත්වලට උතුම් ශ්‍රී සද්ධර්මයේ දැනෙන විදිහට මේ පින්කම් සිද්ධ කිරීමේ උපදවාගත් ශක්තිය ඔබතුමන්ට, මෙතනියට, පවුලේ සියලු දෙනාට, ඥාතීන්ට, අපේ ජයන්තවත් දෙවිතුමාන් පිළිබඳ සම්භාවනීය මොහොතකට මේ පින්කම් සම්බන්ධ වූ සහභාගී වන දායක වන ඈත ඉඳලා සතුටු වන හැම දෙනාට නිදුක් නිරෝගී සුව පිණිස, දීර්ඝායුෂ පිණිස, කායික මානසික සුව සම්පන්න පිණිස, අභිවෘද්ධිය යහපත වාසනාව පිණිස මේ සම්මා දේවාලයේ සිය කටයුතු, ඉදිරි කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වීම පිණිස තමන්ට, ගෙදරට, බලපාන පූර්ව කර්ම දෝෂ, පාරිසරික දෝෂ, වාසු දෝෂ, දෝෂ, ආනුස දෝෂ, කේසාන්තේ සිට පාදාන්තේ දක්වා දොස්, රෝග, ව්‍යාධි, වේදනා, අපහසුතා දුරු වී ආයු සම්පත්, නිරෝගී සම්පත්, කායික මානසික සුව සම්පත්, කායික මානසික බල සම්පත්, ප්‍රඥා සම්පත් විඳින ලැබුවා වූ මේ මනුස්ස ජීවිතයේ වාසනාවන්ත, ගුණවන්ත, පුණ්‍යවන්ත වේවා. සමාජයට යහපත් සේවයක් කර උතුම් විදියට මේ මනුස්ස ජීවිතය ගත කරන්නට අනාගතයේ දුර දුරකින් මෙදී පිණිස සරසුගතිය උදා වීම පිණිස බුද්ධාදී උතුමන් මෙහි සංසීක වෙන බදාලු නිර්වාණ ධර්ම අවබෝධය පිණිස මේ හේතු වාසනා වේවා. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා, දින් පෙළෙන සත් දිවෙත්වා, සොනින් ලැබෙන සත් සොන්නස් වෙත්වා, මිදින් මිදෙන සත් සුවපත් වෙත්වා. බුදු සරණ වේවා, සදහම් සරණ වේවා, සංඝ සරණ වේවා, මෙතුන් සරණින් සබ්බීයෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාර්ගේ භවත්වං කරායු ස්මීති කායෝ අවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දීනතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලස්ස
චක්කාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං හැලිනානෝ සම්මා සම්බුද්දස්ස. සාමාන්‍යයෙන් උදේසියක් නිමිතින් සහ ඒ කාල වකවානු තුල සමාජික සහ විද්‍යාත්මක පත්තුලින් නියගිය යාති රෝග වාසී රටවාසී සියලු ජනතාවට ඉන්ටර්නෙට් එකක් ජීවත්ව සිටින සියලුම රෝග වාසී රටවල ජනතාවට සිද්ධීම තරම කරගෙන තමයි අද මේ බරපතල කරේ. අතරම මේ අපේ සම්මා දේවාලයේ ආරම්භ කළ උදේසියක් කියලා කියනවා. ඒ අවුරුදු කාලය තුළ අපේ WP ආර්යත මෙතුමා ඒ සම්මා දේවාලයේ බාර කරු ඔහු රටක ජාතිය මහා සේවාවක් කළ පුද්ගලයෙක්. මිනිසුන්ගේ විලාවල් සකස් කළ දෙයක ඉනෝකුත් ගහදුස විපත්වලට ඒවට අවශ්‍ය අදිරියීම ඊවාගේ දේවාලයේ ආශිර්වාදයක් නියමන්ත ඇතුළේ අපේ විශාල ජනතාවක් අතුරින් විශාල ජනතාවක් සේවය කරනවා. ඉතින් ඇත්තටම සභාපතිතුමනි කියන මම මේ පාඩකට සම්බන්ධ වෙලා අපි දිනන මතන අනාගතයේ අපි බලාපොරොත්තු ඇති අතරමක් පිටවල තියෙනවා. අපි මේ දේවාලයේ තියෙන දේවල් මේ කටයුතු අමතරව ආරක්ෂකතුමා තවදුරටත් හඳහන් මිලාවන් සකස් කිරීම ඒ වගේ කටයුතු ඒවා ඉතාමත් ප්‍රදේශයේ ඉතාමත් අති ප්‍රබල විදිහට ජනප්‍රිය වෙලා තියෙන පුද්ගලයෙක්. ඉතින් එතුමා මම හිතන්නේ මේ ඉතාමත් දකුණු පළාතෙන් ඇවිල්ලා මේ පළාතේ අදිච්ච වෙලා මේ කටයුතු ආරම්භ කළා. මිනිසුන්ට මේ මිල මුදල් බලාගෙන නැතුව මේ කටයුතු ආරම්භ කළා. දැන් අපි ලොකු මුදල් ලයිටින් තොරව මිනිසුන්ගේ මේ කටයුතු ඉස්කසිත කරගෙන ඒ අනාගතයේ මම හිතන්නේ අපි මේ දේවාලයට උදව් දිනු කරලා මේකේ දේවකුටි 108ක් විතර හැදෙනවා. ඒවා ඉක්මනින් සකස් කරලා අපේ ජනතාවට විතර විශාල පුළුල් විදියට සේවාවක් කරන තමයි අරමුණ ලබන්නේ. ඒ අමතරව තව මේ ආධුනික තුලින් බලාපොරොත්තු වෙනවා මේ ඔය විශේෂයෙන් මඟුල කටයුතු වලට මඟුල් පොරුව පිළිතුරවල ඊළඟේ විවාහ කටයුතු මේ ආකාරය තුලම වෙනම මහලකේ ආස්තන අනාගතයේ සූදානම් කරනවා. ඊට අමතරව වැඩිහිටියන්ට ඒගොල්ලන්ට වයසට යනකොට ඒ වයසට පුද්ගලයන් හදවන්න ස්ථානයක් හදන්න දැන් මුදල් තියලා සූදානම් කරනවා. ඒ වගේ විශාල කොටසක් වැඩ කොටසක් මේ තුලින් අනාගතේ කරන්න බලපොත් වෙනවා. අපි ඒකට සහයෝගය දීලා
එතුමාගේ කටයුතුත් එක්ක අපි ඉස්සරහට ගමන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ තුළ විශාල සේවාවක් තවදුරටත් මම දැන් මීට වැඩි පුළුල් සේවාවක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ ඒක සාර්ථක වෙයි අපි ප්‍රාර්ථනා කරනවා. කැලණිය එනනේ කැලණිය විහාරස්ථානයේ ඉදිරිපිට සිංහරමුල්ල ප්‍රදේශයේ පීඨ අධිපති මේ සාම මහා දේවාලය විසින් පවත්වන ලැබූ මේ ධර්ම දේශනා පිළිගම මම හිතන්නේ මම දැන කාලයක් තිස්සේ මේ ස්ථානයේ සුළු කරනවා. කැලණිය විහාරයට කැලණිය විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න කාලේ ඉඳලම සම්බන්ධ වෙලා තියෙනවා. කැලණිය රාජමහා විහාරයේ රාජමහා විහාරයේ අනුධර්ම හේතුව රාජමහා විහාරයේ පූර්ණ අනුමැතිය සහයෝගය තමයි මෙතන වරකට ක්‍රියාත්මක වෙන්නේ. මෙතන ශාල වශයෙන් අනාගත රටේ නූපම් පරම්පරාවට පවා ප්‍රයෝජන ගත හැකි ආකාරයේ දේවස්ථානයක් ඉදිකිරීමේ කටයුතු ශාල වශයෙන් සිදු වෙන පොතේ ස්ථානයක්. මේ ස්ථානයේදී මේ කුසන් පොයේ හිටතියෙද්දී මේ අධිපති ආරියරත්න මහතා විසින් පසුගිය මාසයේ මේ මාසය තුලදී කැලණිය විහාරස්ථාන භූමියේ ඕමකංකාරී ශාන්ති කර්ම කරලා මේ රටේ ජනතාවටත් වීදි පරිවිදේ සැමටත් අනවරුම් මුතුසාත් ශාල වශයෙන් පින් පැමිණීම සහ ඒ සඳහා අනුගමනය කිරීමේ කටයුතු නියුතුන. ඒ වගේම මේ අවස්ථාවේදී අද පොසොන් පුරෝ දිනේ වාදීදී පොසොන් පුරෝ දිනට පෙර දින මේ කටයුතු සහයදා ගැනීම කැලණිය රාජමහා විහාරයේ විහාරාධිපතීන් වහන්සේගේ අනුදැනුම මත විහාරස්ථානයේ දෙවැනි අධිපති ධූරයේ දරන ස්වාමීන් වහන්සේ මේ දේවාලයට ඇඳවලා සුමధుර ධර්ම දේශනාවක් පැවැත්වුවා. මම හිතන්නේ ඉතාමත්ම වටිනා ක්‍රියාවලියක් මම දැන් මොදුටුයි. මොකද මේ අවස්ථාවේදී රට තුළ උද්ගත වෙලා තියෙන සෑම කටයුත්තක් අපිට පේනවා. ඒ කටයුතු සමග ඒ වගේම මේ සියලු දෙනාට පින් පැමිණීම මේ අනුස්මරණය කිරීම සඳහා මේ 26 අවුරුද්දක කාල සීමාව තුළ සිදු සේවය සිහිපත් කරමින් කටයුතු කිරීම සඳහා තමයි මේ ධර්ම දේශනා පවත්වනු ලැබුවේ. අත වශයෙන් මේ තුළින් මේ පැමිණ සිටින දෙනාට කැලණිය ප්‍රදේශයේ අයටත් රටවැඩි හැම දෙනාටම නියගිය රණවිරුවන් තුළ සෑම කෙනෙකුටම ආශිර්වාද කිරීමේ කාර්යතාවය තමයි තුමගේ අරමුණ වෙලා තිබුණේ. ඒ අරමුණ මම මේ සාක්ෂාත් කරගන්න ඒ ඉතාමත්ම වටිනා ධර්ම දේශනාවක් තමයි කියන්න පවත්වනු ලැබුවේ. ඒ ධර්ම දේශනාවට සහභාගී සියලු දෙනාමගේ මම හිතන්නේ සතන් පහන් වන්නට මේ මහත් උපකාරයක් වන්නට ඇති. ඒ පින් බලෙන් සියලු දෙනාටම ඒ ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කළ ආකාරයෙන්ම නිවන් සුවය ඒ වගේම බලාපොරොත්තු වන ජීවිතේ බලාපොරොත්තු වන අවසන් මනුෂ්‍ය ජීවිතයෙන් පසුව නිවන් සුවය ලබා ගැනීම සඳහා වන කුසල රැස් කර ගැනීමේ කාර්යයට දායක වෙන්න තියෙනවා. ඒ පින් බලෙන් සියලු දෙනාම උපේක්ෂා කරන සියලු කටයුතු කරන ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ කටයුතු සමග මම දැනගන්න කැමති ඔතුමාගෙන් කැලණිය මහා සාම මහා දේවාලයේ අද ධර්මදේශනා කටයුතු වලට ඔතුමා සහභාගී වුණා. ඉතින් අපි දැනගන්න කැමති ඉදිරියේත් කැලණිය සාම මහා දේවාලයෙන් කෙරෙන මේ වැඩ කටයුතුත් එක්ක ඔබතුමා දිකටම රැඳිලා ඉන්න බලාපොරොත්තු වෙනවද? ඒ වගේම ඔබතුමාට අද දවසේ මේ සිද්ධ වෙච්ච කටයුතු ගැන ඇති වෙන දැනෙන හැඟීම, ඒ වගේම අනාගතයේ කොයි විදිහට සාම මහා දේවාලයත් එක්ක සම්බන්ධ වෙලා මේ කටයුතු වලට දායක වෙන්න කියලා තමයි දැනගන්න ඕන. වර්ෂර 26ක් පැවැත්වෙන ධර්මදේශනය සඳහා ධර්මදේශනාවක් ආයෝජනය සඳහා සහභාගී වෙනවා. ඇත්තටම මෙතුමා කාලයක් පුරාවට මේ රටේ මිනිස්සුන්ට ඉතාම යහපත් විදිහට තමන්ගේ තියෙන හිතට එන දුක්ඛ මෙතුමාගේ තියෙන මෙතුමා කරන දේවාලය කරන කටයුතු විශාල ජනතාවක් හිතන්නේ සුවපත්භාවයට පත් කරලා තියෙන ගැන හිත සුව කරන කටයුතු එතුමා නිසියාකාරව කරන බව කියනවා. ප්‍රජාතේ මෙතනට ආව මොහොමත් කතාගෙන ඒකයි මේ පරිදි දේශනා කළ පරිදි ඉතින් මේ සාම දේවාලය විශාල මේ රටේ ජනතාවට විශාල සේවාවක් ස්ථානයක්. ඒ නිසා මේ කරන කටයුතු ඉතාම සාර්ථක වෙන්න සහ මේ රටේ රටවැසියන් ඉදිරියටත් මේ දේවාලයේ කටයුතු වලින් තමන්ගේ තියෙන
ආදී සුවපත් කර ගැනීමට තවතවත් එතුමාට ආර්යරත්න මහත්මයාට මේක කරගෙන යන සාමයේ සුවපත් ශක්තිය දෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉදිරියටත් අපි එතුමාට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න සඳහා අපි ඉදිරියටත් ඉන්න අවස්ථාවක් ඔබතුමා කොහොමද දකින්නේ දැන් මෙතුමා කරන මේ කාර්යය ගැන? ඒ කියන්නේ ඇත්තටම එතුමාගේ මුදල් වලින්ම තමයි ගොඩක් වෙලාවට මම හිතන්නේ මේ කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් මේ හැමෝටම මෙහෙම තනියම දෙයක් කරන්න හරි අමාරුයිනේ. ඉතින් මේ කටයුත්ත ගැන ඔබතුමාට දැනෙන හැඟීම කොයි වගේද? ඇත්තටම එතුමාත් එක්ක කතා කරපුවාම එතුමා බහුලීය කාලය පුරාම විශාල වශයෙන් මේ රටේ ජනතාවට විශාල සේවාවක් රැසක් කරලා තියෙනවා. ඉතින් ඒ අතර විශේෂයෙන්ම එතුමා ප්‍රකාශ කරන පරිදි මේ බුදු පිළිම වහන්සේලා මම හිතන්නේ 84000කට වඩා ප්‍රමාණයක් මේ රටේ ජනතාවට ලබා දීලා තියෙනවා. ඒක වගේ බහුලීය කාලේ මට මතකයි මට ආරාධනා කරා මට සහභාගී වෙන්න දාන සම්මේ වගේ ඒ වගේ ශාන්ති කර්මයක් කරලා කැලණි පන්සල පූජා භූමියේ තුල එතුමා මේ විදිහට කාර්යයක් කරා. මම හිතන්නේ විශාල මුදලක් මේ සඳහා එතුමා පෞද්ගලික කාර්යවත් ආධාරයක් උපකාරයක් නැතුව එතුමා පෞද්ගලික ධර්මයේ වෙනකොට යමක් කරන්න ඕනේ කියලා හිතන පරම චේතනාව ඇතුව එතුමා කරන මේ සත්කාරය ඇත්තටම අගය කරන්න ඕනේ. මේ නිසා තමයි අපි කරන සාමාන්‍ය හොඳයි. කැලණි සාමදේවාලයේ නිලධාරී කැටියට මා ප්‍රකාශ කරන ලබන්නේ මේ ව්‍යාපෘති තාම සාර්ථක ව්‍යාපෘතියක් ඩිස්ට්‍රික් 25 තුලම අපි මේ ගමන යනවා. ඒ වගේ විශේෂයෙන්ම ළමයිට විශේෂ දෙයක් ඉටු කරනවා. ඒ ළමයිට තෙල් කුප්පි වගේක් දෙනවා. ඒ ළමයි අධ්‍යාපන කටයුතුවලට විශේෂයෙන් වැදගත් වෙනවා. ඒ වගේ මම විශේෂයෙන් බලාපොරොත්තු වෙන මගේ සම්පූර්ණ මුදල් අනුග්‍රහය ලබා දෙන්න ඔක්කොම මේක මේ ව්‍යාපෘතියට. අපිට අඩු මත කෝටි 12ක වැඩි වියදමක් කරනවා දරලා තියෙනවා. ආයස්මෙන්තු කරලා තියෙනවා. මේකේ මම ප්‍රධාන සංවිධායකයෙක් ඇටියට සියලුම කටයුතු බාරගෙන කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ආරම්භ මාත්‍යට සියලුම අපේ කණ්ඩායම සහභාගී ලබා දෙනවා. කැලණිය සාමදේවාලයේ 26 සංවත්සර සමරන මොහොතේ ඒ මාස්ටර්වට සහභාගී වීම ලැබී ගැන විශේෂයෙන්ම ලැබුණම ස්තුතියක් දෙනවා. අපේ කර්මාත්මයට ආරාධනා කිරීමක්. ඒ වගේම මම මෙතන කර්මාත්මය වඳුරගෙන 2011 වර්ෂයේ සිට වගේ මම කර්මාත්මයගේ මේ වැඩසටහන සහ ඔහුගේ මේ වැඩ පිළිබඳ යම් කිසි අවබෝධයක් සහ දේන ලබා දෙනවා. ඉතින් කර්මාත්මය මේ වෙනතු මේ වසර කීපය තුළ මම හිතන්නේ ශාසනයට සමාජයට විශාල වැඩ කොටසක් කරපු උතුමෙක් මම හිතන්නේ සම්බන්ධ වුණා එතුමත් එක්ක. එතුමා රට පුරා ප්‍රථමයෙන් 84 බුදු පිළිම බෙදෙන වෙලාවෙත් මම හිතන්නේ එතුමත් එක්කම සම්බන්ධ වෙලා ඒ පුණ්‍ය කටයුතුට සහභාගී වෙලා එතුමාට ඒ ආශිර්වාද ලබා දෙන්න මම හැකියාව ලැබුණා. ඉතින් විශේෂයෙන්ම මේ දේවාලය කරගෙන යන වැඩසටහන ඉතාම මිනිසුන් අතර ඉතාම ජනප්‍රිය සහ ඒ වගේම විශ්වාසදායක විදිහට එතුමා වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ඉදිරියේදී එතුමා සමග සම්බන්ධ වෙලා මේ දේවාලයේ මෙතන දියුණුව සඳහා එතුමාගේ වැඩසටහන වලට සහභාගී වෙන්න අපි එතුමාත් එක්ක ඉදිරි සම්බන්ධ වීමට ගොඩක් බලාපොරොත්තු වෙනවා.